අපි බලමු මීළඟ පැය 24 මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක දකින මොහොතේ සිට ඉදිරි පැය 24 කාලය පිළිබඳව තමයි අපි බලන්නේ. ඔයාට මොනවා හරි දෙයකින් මුදලක් ලැබෙන්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් එහෙම ලොකු මුදලක් නොවෙන්න පුළුවන්. නමුත් ඔයාට මුදලක් ලැබෙන්න පුළුවන්. මට මෙතන ලවර්ස් කාඩ් එක ඇවිත් තියෙනවා. ආදරය සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තිබුණා නම් ඉදිරි පැය 24 ඇතුළත ඒ ගැටලුව යම් තාක් දුරට හෝ විසඳෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට කොහේ හරි දුර ගමනක් යන්න ලැබෙන්න පුළුවන්. ඒක නෑදෑ ගෙදරක, එහෙම නැත්නම් මොනවා හරි ජොබ් ඉන්ටර්විව් එකකට, එහෙම නැත්නම් ආදරය කරන කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ඔයාට මොනවා හරි දෙයකට තීරණයක් ගන්න බැරුව හිටියනම් ඔයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ඔයාට තෝරා ගැනීම කරන්න වෙනවා. ඒ කියන්නේ තෝරා ගැනීම දෙකක් හෝ කිහිපයක් ඔයාට තෝරගන්න වෙනවා. ඔයා හොඳට හිතලා බලලා ඒ පිළිබඳව තීරණයක් අනිවාර්යෙන්ම ගන්න. ඔයාට පැරණි මිතුරෙක්ගෙන් හෝ මිතුරියෙක්ගෙන් එහෙම නැත්නම් එක්ස් කෙනෙක්ගෙන් ඔයාට පණිවිඩයක් හෝ මොනවා හරි තෑග්ගක් ලැබෙන්න තියෙනවා කියලා මේ කාඩ් එකෙන් පෙන්නනවා. ඒ වගේම ඔයාට කෙනෙක් ගැන මේ වෙලාවේ මොනවා හරි ආදර හැඟීමක් ඇති වෙලා තියෙනවා නම් හෝ ඔයා කෙනෙක්ගෙන් ආස්ක් අවුට් කරලා තියෙනවා නම් ඉදිරි පැය 24 ඇතුළත එයාගෙන් මොනවා හරි හොඳ සුබදායි ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට වීඩියෝ එක රෙසිනේට් වෙන්න ඇති කියලා. මගේ channel එක subscribe කරන්න, අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.